මට ඇත්ත කියපන්. තෝ ඊරා මොනවා බීලාද ගෙදර ආවේ? මම මුකුත් දිවේ නෑ තාත්තේ. මුකුත් දිවේ නැත්තම් තෝ අත්ත නැට කාලද ගෙදර ආවේ? පිස්සු දානේ ඔයාලට. පිස්සු දානේ? ඔව් අපිට පිස්සු. ඒකනේ පිස්සෙක් වගේ තෝ ඊරා 4 ගාතෙන් ගෙදර ආවේ. ඊයේ මට පොඩ්ඩක් සනීප නැතුව ගියා. ඒකෙන් ඇඟට පණ නැතු වුණා. ඒකයි. ඒක තමසි පොළ පස් කාගෙන මමනේ දැම්මේ. අක්කේ මේ තමසු කට අහගෙන ඉන්නව. වැඩි දියෙන් කතා කරද්දී පයින් නැතුව. තමසි හරි වැඩි හිටියානේ. එනකො මෙතන මගෙන් 500 ඉල්ලගෙන. රස්සාවක් කිරුවට කීයක්වත් ඉතුරු නැහැ. කොයි වෙලේ බැලුවත් අතේ සතේ නැහැ. රස්සාවට යන්න බයිසිකලයට පෙට්‍රල් ගහන්න මම දෙන්න ඕනේ. ඒ ඉතින් මේ රටේ උද්දමනේ ඉහළගින් නිසානේ. නැත්තම් කලින් එහෙම සීන් එකක් තිබ්බේ නෑනේ. දැන් පඩියමදි වෙටට යන්න. නේ. එහෙනම් ඉතින් රස්සාවට නොගින් ගෙදර හිටහන්. උඹට රස්සාවට යන්නත් එක්ක මට සල්ලි හොයන්න බෑ. තමුසේ තමයි මේකව නරක කරන්නේ. උරතල් කර කර. ඔන්න දැක්කනේ. තෝහන්ද මං අහන බලු කතා. ඉතින් මම මේ බලු කතා කියන්නේ මට ගහන්නේ. බලු කතා කියන කට්ටියන ගහන්නකො. ගහනවා ටටික බඩට යන්න. යනකම්. ඒකට කිසි කෙනෙක් කණ්ඩ දෙන්නේ නැහැ. බඩිකින්න හිටපුවා. එතකොට තේරෙයි. අම්මීබා මේ ඊයමු තවුලන්නේ නැහැ ඊයේ නම් දන්නේ නැහැ. අද නම් 99 යකෝ බේරුනේ. ගේ කණුවකට ගහලා ගැහුවේ. චිර නෝන්ඩිද පන් සීන් එක නෝන්ලි දත්තාන. ඒ වුණාට බං ඔය අක්කයි කිසි අවුලක් තිබ්බේ නැහැ නේ. මම හිතන්නේ ඔය ගෙට ගියේ මට තේ එකක් හදාගෙන එන්නද කොහෙද? ඔව්. හම්බෙයි දෙක. නේ? හම්බෙයි. බෙතේ කියන. තෝ නේද ඊයේ මූ වැඩේට ආපු ගමන් ගෙදර ඇවිල්ලා එකා ගියේ. එතකොට කොහොමද ඒ වගේ ගියේ එකා? කොහොමද යකෝ ගෙදර එනකොට දීපසක් එකක් යාවේ? ගාන්න එපා. හරි ඉතින් උනේ මොකද්ද කියලා කියන්නම්. ඔය ආයුධය පැත්තකට දාන්නකෝ. ඔය දෙයක් ආයුධ? ඔය තියන්නේ අතේ. මේක කොස්ස නෙමීමෝ. හරි ඉතින් ඒ අතු ගාද්දිනේ. දැන් මේක පහර දීමක් නේ. එතකොට ඔක ආයුධයක්. අනිත් ඉතින් නේද දැන් ඔකත් අරගෙන ආවේ. මුතන අතු ගන්න නෙමෙයි. අතු ගන්න නෙවෙයි. තොට අතු ගෑවිලා යන දෙකක් නෙලන්න. බැහැ පිවීමට. හරි බහින්නම් නැන්ද ඔක පැත්තකට දාන්නකෝ. හරි දැන් බැහැපන්කෝ. යන්නේ නෑනේ. යන්න එපා ඈ. දැන් කියපන් බලන්න ඊයේ මොකද උනේ කියලා. කියන්න කොයිද කනින්නේ අල්ලන් ඉන්නේ. ඇයි උඹ කතා කරන්නේ කනෙන්ද? අනේ අල්ලන් ඉඳි වතනේ ඉන්නේ. හරි දැන් කියපන්කෝ. මේකයි නැන්දේ. මං ඊයේ උදේම නැගිට්ටා. නැගිටලා නැන්දේ මම භාවනා කළා. මම මෛත්‍රී භාවනාව කරනවනේ හැමදාම. ඊට පස්සේ ඉර දෙවියන්ට වැඳලා පින් දීලා මූණ කටේම හොදලා මුළු ගේම අස් කළා. අද කාලේ තරුණයෝ ඕක කරන්නේ නෑනේ නැන්දේ. මම දන්නේ මේ සිකාහෙම ඕක කරනවද කියලා. හැබැයි නැන්දේ අපි ඒව කරන්න ඕනේ. අපි අපේ දෙමව්පියන්ට සලකන්න ඕනේ නැන්දේ. මට උඹේ ඔය වැල්වට අරන් වලින් වැඩක් නැහැ. උඹලා දෙන්න ඊයේ මේ ගෙදරින් ගියාට පස්සේ මොකද උනේ කියපන්කෝ. එතන ඉඳන් දෝනේ. මං හිතුවා ඊයේ දවසේම සීන් එක ඕනේ කියලා. මේ ඔන්න නැන්දි මෙහෙමනේ. ඊයේ හවස අපි දෙන්න පිටත් වුණානේ. කොහෙද බං යන්නේ? දන්නේ නෑ බං. මෙන්න මු යන් කියලා එක්කන් ආව මමත් ගෙදර කම්මැලි ගම හිටු වින්ද ඔන්න ඔහේ ආව. කම්මැලි ගම ඉන්න දෙයක් නෑ.
අයි පොඩි ගමනක් යන්න යන්නේ අපිත් එක්ක එනවද යන්න ඕක කියන්නේ ලාර පොඩි කනෙක්ෂන් පරද්දා සෙට් වෙමුද? අම්මට එල මේ එල නෙමේ මාහිසිකයි මේ භාවනා මධ්‍යස්ථානට යන ගම. තරුණ ළමයි වුණාම පොඩි හික්මීමක් තියාගන්නකෝ. මොකද්ද මේ? ඔයගොල්ලෝ නියම් පාප මිත්‍රයෝ වෙන්න එපා. බලන්න ඔයගොල්ලන්ගේ අම්මලා කොච්චර අහිංසකද කියලා ඔයගොල්ලෝ. අනේ මේ සනී මේ බලනවත් ගනින් බෑපන් දැහම් බං ඔබට බැරි නම් ඔබ ඊට අපි ඈ එහෙම කියලා නැන්ද මේක මේ පාප මිත්‍රෝ ටිකත් එක්ක යන්න ගියා. හන්දට කියන්න අපරාධ ශෝක් භාවනා වැඩසටහන. මේ මම මේ දැනුත් ආවේ නැන්ද මේ පරිස්සමෙන් ආවද කියලා බලන්න. දැක්කනේ මෙන්න දරුවෝ. තොපි දරුවද? තොපි අපිව කන්නාපු මරුවෝ. තාත්තා තොට කන්න දෙන්න එපා කියද්දිත් මං කන්න දුන්නේ ඇත්තටම තොට අසනීපයක් වුණා කියලා හිතලා. බලන් ගියාම තෝ උමනාවෙන් ඉන්නේ වලට පැනලා තියෙන්නේ. මේක දීපන් මෙහාට. සනී උඹ කෑවද පුතේ? කමන්නේ නැන්ද? ඉතින් කො මං උඹට බත් එකක් බෙදන්න. බල්ලු එතකොට මම බිව්වා තෝ භාවනා කරන්නේ සොරි බං. බලේ අම්මා රෝමන් කාර්යයක් දැකපු ගෝල් කාර්යයක් වගේ කොස්ස තරම් ආවේශ වෙලා ආපු හැමට මට කිව්වනේ මේ බං කියවුණා. කිව්ව මරණ බය තමයි බං කියවුනේ. නැත්නම් ඔබ විතහං කොයි වගේ බරුවක් මිනිස්සුන්ට ඉතලා කියන්න පුළුවන්ද කියලා. මට කියවුණා බං. කියවුණා නේ ඔව් බං කියවුණා. ගස් බලෝ නදියන්